ආගමයි දේශපාලනයයි කියන එක ලෝක ඉතිහාසයේ පුරාවටම පැටලලා තිබිච්ච එක. තේරුණාද? ඒ කියන්නේ ඉතිහාසයේ පුරාවටම වැඩවසම් රාජාංග ක්‍රමයේ තුල එතකොට වහල් යුගයේ තේරුණාද? එතකොට මේ දක්වා ලෝකේ පැවතිච්ච බොහෝ අවදීන් වල ආගමයි දේශපාලනයයි දෙකක් විදියටද තිබිලා තියෙන්නේ එකක් තේරුණාද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාව ගන්න. ලංකාවේ අවුරුදු 2500ක ඉතිහාසයත් එක්ක ආගම බද්ධ වෙච්ච රාජ්‍ය පාලනයක් නෙමෙයි තියෙන්නේ. දැන් දුටුගැමුණු රජතුමා දන් නොදී කිසිම ආහාර වේලක් අරන් නැල්ලු. එහෙම දන් නොදී ගත්ත ආහාර වේල වෙනුවෙන් මොකද්ද එතුමා හැදුවලු මිරිස වැඩි සෑය. එතකොට තේරුණා දැන් ආගමත් එක්ක තියෙන සම්බන්ධය. එතකොට සෑම රාජ්‍ය පාලකයෙක්ම අතීතයේ නම් ආගමික නායකයෙක් තමන්ගේ ආගමේ නායකයා හෝ තමන්ගේ රාජ්‍යයේ තියෙන ආගම්වල නායකයෝ තමන්ගේ උපදේශකයන් බවට පත් කරගෙන තියෙනවා. එහෙම සිදුවීමකුත් ලංකා ඉතිහාසයේම තියෙනවා. අපි අතීතයට ගියොත් ඔයාලා හොඳට අහලා බලන්න කවුද මේ රජතුමා? මහා විහාරයේ සහ අබේගිරිය අතර ගැටුම ඇති වෙනවා. මහසෙන් රජතුමානේ. ඒතකොට ඒ වගේ ලංකාවේ දේශපාලනයේ විතරක් නෙමෙයි ලෝකෙම දේශපාලනයේට හැම මොහොතකම බලපෑම් කරපු සාධකයක් තමයි මොකද? ආගම. එහෙනම් ආගමින් වියුක්ත වෙන්න ඕන දේශපාලනය කියලා කතා කරන මතවාදය තමයි සමාජ සම්මුතිවාදය. ඇයි සමාජ සම්මුතිවාදී ඉන්නේ එහෙම කතාවක් කියන්නේ? දැන් සමාජ සම්මුතිවාදය බිහි වෙන අවධිය වෙනකොට, ඒ කියන්නේ පාරස්වන සියවස විතර වෙනකොට, පාරස්වන සියවසෙන් පසු කාලීන වෙනකොට, ඒ කියන්නේ 16, 17, 18 කියන සියවස් වලට යුරෝපේ එනකොට යුරෝපයේ දේශපාලනය සහ ආර්ථිකය ඇතුලේ යම් පරිවර්තනයන් සිද්ධ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ යුරෝපීය ජන සමාජයේ කේන්ද්‍ර කරගත්ත අර සාම්ප්‍රදායික ආර්ථික ක්‍රියාවලිය අහෝසි වෙලා මේක ඇතුලේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා විශාල වෙළඳපොළ ආර්ථිකයක්. පැහැදිලිද? තේරුණාද? එතකොට මේ යුරෝපයේ රාජ්‍යයන් පුරා නිර්මාණය වෙන මේ වෙළඳපොළ ආර්ථිකය තුල යුරෝපයේ ආර්ථිකය වාණිජ්‍ය කාර්මීකරණය වෙන ආර්ථිකයක් බවට පත් වෙනවා. හැබැයි තාම යුරෝපයේ රාජ්‍ය බලය තියෙන්නේ වැඩවසම් රාජාංගුව. තේරුණාද? එතකොට රජතුමා රාජ්‍ය පාලනය කරනවා රදලයා සහ රදලයා නොහොත් වංශාධිපතියව එක් කරගෙන. තේරුණාද? ඒ කියන්නේ අපි මෙහෙම ත්‍රිකෝණයකට ගත්තොත් පාලන තන්ත්‍රය මේ ත්‍රිකෝණයේ උඩම ලෙවල් එකේ ඉන්නවා කවුද? කවුද ඉන්නේ? රජු. ඊට පස්සේ ලෙවල් එකේ මේකේ ඉන්නවා වංශාධිපතිවරු. කවුද ඉන්නේ? වංශාධිපතිවරු. තේරුණා? ඊට පස්සේ ලෙවල් එකේ ඉන්නේ කවුද? වංශාධිපතිවරු. ඊට පස්සේ ලෙවල් එකේ ඉන්නවා සාමාන්‍ය ජනතාව. එතකොට මේ වංශාධිපතිවරුන්ට වගේම රජතුමා හා සම්බන්ධ වීමේ රාජ්‍ය මෙහෙයවීමේ බලයක් හිමි වෙලා තියෙනවා පූජකයාට. හරිද? පූජකයාට. ඒ කියන්නේ රජතුමා සහ දෙවියන් වහන්සේව සම්බන්ධ කරන මිහිපිට නියෝජිතයෙක්. පූජකයා. තේරුණාද? එතකොට මෙන්න මේ කියන උඩ පූජකයා වංශාධිපතියා රජු එකතු වෙලා තමයි රාජ්‍යයේ දේශපාලන බලය මෙහෙයවන්නේ. අත්පත් කරගෙන. පැහැදිලිද? හැබැයි දැන් නවදනේශ්වර පන්තියක් බිහි වෙනවා යුරෝපයේ මෙන්න මේ වෙළඳ සමාජයේ නිසා. තේරුණාද? එතකොට මේ නවදනේශ්වර පන්තියට අවශ්‍ය වෙනවා පෞද්ගලික ජීවිතයේ නිදහසේ ගෙවන්නත් තමන්ගේ ව්‍යාපාරවලට අවශ්‍ය කරන ව්‍යවසායකත්වයේ නිදහස ලබා ගන්න. පැහැදිලිද? එතකොට මේ ව්‍යවසායකත්වයේ නිදහස ලබා ගන්න හරි මේ ව්‍යවසායකත්වයේ අයිතිය ලබා ගන්න රජුහා ඇතිවන ගැටුම තමයි මේ මතවාදීමේ ගැටුම තමයි සමාජ සම්මුතිවාදී කියලා කියන්නේ. තේරුණාද?
හැබැයි දැන් ඇයි සමාජ සම්මුතිවාදී අදහස් ලෝකෙට? ඒ කියන්නේ දැන් යුරෝපයේ වැඩවසම් සමාජ ක්‍රමයේ තුල මිනිස්සු හිතාගෙන ඉන්නවා රජතුමා කියන්නේ මිහිපිට දෙවියන්ගේ නියෝජිතයා, රාජ්‍ය කියන්නේ දෙවියන්ගේ නිර්මාණයක් කියලා. පැහැදිලිද? ඒතකොට සාමාන්‍ය ජනතාවනේ දැන් අතිශය බහුතරයේ ඉන්නේ. හැබැයි සාමාන්‍ය ජනතාව විරුද්ධ වෙන්න බයයි රජතුමාට සහ රාජ්‍යයට. හේතුව මොකක්ද? රජතුමා සහ රාජ්‍ය කියන්නේ මිහිපිට දෙවියන්ගේ නියෝජිතයා. නැත්තම් දෙවියන් කෙරෙහි තියෙන බය රජතුමාට සහ රාජ්‍යයට ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද? දැන් රජතුමාට සහ රාජ්‍යයට විරුද්ධව කතා කරන්න මිනිස්සු බය ඒක. පැහැදිලිද? ඒ නිසා තමයි රදලයා සහ වංශාධිපතියා එක්ව ඒ ගොඩනගාගෙන තිබිච්ච ඒකාධිකාරියට, රජු සහ වංශාධිපතියා ගෙන ගියපු ඒකාධිකාරියට විරුද්ධව සමාජ මතයක් හදන්න සමාජ සම්මුතිවාදීන් ඉදිරිපත් වෙනවා. සමාජ සම්මුතිවාදීන් කියන ප්‍රධානම තර්කය තමයි මොකක්ද? රාජ්‍ය කියන්නේ දෙවියන්ගේ නිර්මාණයක් නෙමෙයි. රාජ්‍ය කියන්නේ සමාජයේ මිනිසුන් අතර ඇතිවෙච්ච ගිවිසුමක ප්‍රතිඵලයක් කියලා. ඒතකොට රාජ්‍ය මිනිස් ගිවිසුමක ප්‍රතිඵලයක් කියලා කියපුවාම අර රාජ්‍ය ගැන දෙවියන්ට කෙරෙහි තියෙන බයෙන් ආය මිනිස්සු රාජ්‍ය දිහා බලන්නේ නැහැ. තේරුණා? ඊට පස්සේ නවදනේශ්වර පන්තියට පුළුවන් වුණා මේ රජු කෙරෙහි තියෙන දිව්‍යමය සංකල්පය ඉවත් කරාට පස්සේ මිනිස්සුත් එක්ක එකතු වෙලා ධනවාදයේ පවා බිහි කරගන්න. තේරුණා? එතකොට සමාජ සම්මුතිවාදී අදහස් ඉන්නේ ප්‍රධානම සංකල්පයක් විදිහට එන්නේ රාජ්‍ය දෙවියන්ගේ නිර්මාණයක් නෙමෙයි, රාජ්‍ය සමාජ කිවිසුමක ප්‍රතිඵලයක් කියලා ඉදිරිපත් කරනවා. තේරුණා?